පවර් ෂටර් වැඩ නැද්ද? එහෙනම් මේ විදිහට චෙක් කරලා බලන්න. පැසෙන්ජර් සයිඩ් එකේ පවර් ෂටර් එක වැඩ කරන්නේ ඉස්සර කරන්න ඕන මොකද්ද දැන්? ස්විච් එක ක්‍රියාත්මක වෙනවද නැද්ද හරියට කියලා බලන්න ඕන. වයර් පහක් තියෙනවා මේකේ. මේ වයර් පහට ස්විච් එකේ තියෙන්න ඕනේ පහක් තියෙන්න ඕනේ. ඒතකොට මේකේ පහ නෙමෙයි හයක් තියෙනවා. හයක් තියෙනවා කියන්නේ පොසිටිව් එක නෙමෙයි පොසිටිව් දෙකක් තියෙනවා. ඒකයි හයක් වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු ස්විච් එක හරි ක්‍රියාකාරීත්වයේ තියනවාද කියලා. ඒකට මේ ස්විච් එකේ යටපෙළිය පහක් තියෙනවා. ඊට උඩින් එකක් තියෙනවා. රයිට්. ඕක තමයි මම මෙතන දාලා. යටපෙළිය පහයි ඊට උඩින් එකයි. අවස්ථා තුනක් ගැන මට කතා කරන්න වෙනවා. රෙස් පොසිෂන් එක කියන්නේ දැන් මේ තියෙන රෙස් පොසිෂන් එක ඊට පස්සේ අප් ඩවුන් අවස්ථා දෙක. රෙස් පොසිෂන් එකේදී 4 පින් දෙක සම්බන්ධයි. 2 3 පින් දෙක සම්බන්ධයි. 5 කියන එක තමයි පොසිටිව් එකක් අපි ලබා දෙන්න ඕනේ. මේකෙන් කරන්නේ මොකද්ද? ඩ්‍රයිව් කරනවා මෝටරයක්. ඒතකොට මේ මෝටරේ මම මෙතනම පෙන්නලා තියෙනවා. ඒක මෝටරේ තියෙනවා ධන බ්‍රෂ් එක තියෙනවා ඍණ බ්‍රෂ් එක තියෙනවා. එතකොට ධන ඍණ බ්‍රෂ් දෙක සම්බන්ධ වෙලා තියෙනවා. එකක් මේකේ 4 කියන ටර්මිනල් එකට අනික සම්බන්ධ වෙලා තියෙනවා මේකේ 2 කියන ටර්මිනල් එකට. දැන් මේකේ බසර් එක පාවිච්චි කරන්නේ. රයිට් සූදානම්ද? රයිට් සූදානම්. එතකොට 1 කියන පින් එක තියෙන්නේ දකුණු පැත්ත. මේ පැත්ත 1. ඔන්න දැන් ඔන්න බැලුවේ 1 4. 1 4. ඔන්න 1 4 සම්බන්ධයක් පෙන්වනවා. රයිට්? ඒකම 2 3. 2 3 පින් අතර සම්බන්ධයකුත් පෙන්වනවා. රයිට්? අන්න 5 6 දෙන්න කොහොමද සම්බන්ධයි? ඒ දෙන්නම පොසිටිව් දෙන්නවා. එකකට දුන්නත් ප්‍රමාණවත් මේක දීලා තියෙන එකකට දීලා තියෙනවා. රයිට්? හරියට රෙස් පොසිෂන් එකේදී මේකේ කියන දෝෂයක් නැහැ. ඩවුන් පොසිෂන් එකේදී 1 3 අතර සම්බන්ධය පෙරසීමයි. හැබැයි වෙනස් වුණා. කොහොමද? මේ සම්බන්ධය විතරයි වෙනස් වුනේ. මෙයා මෙයත් එක්කනේ සම්බන්ධ වෙලා තිබ්බේ. දැන් ඒක කැඩිලා මොකද වෙන්නේ? මේක සම්බන්ධ වෙනවා ධන එකත් එක්ක. ඒ කියන්නේ 4 කියන අංකෙට ධනක් ලැබෙනවා. ධනක් ලැබෙනවා කියන්නේ මේ බ්‍රෂ් එක ධන වෙනවා. මේ පැත්ත බ්‍රෂ් එක මේ පැත්තෙන් ගියා. මේ 2 3 සම්බන්ධ ඔස්සේ ඍණක් අරගෙන තියෙනවා. එතකොට ඔන්න මෝටරේ එක පැත්තකට ක්‍රියාත්මක වෙනවා. රයිට්. රයිට්. දැන් ඔන්න චෙක් කරන 2 3. රයිට් 2 3 සම්බන්ධය තියෙනවා. ඊට පස්සේ 4 5 තියෙනවා නේද? රයිට්. ඒකට එනනම් මේ ඩවුන් සයිඩ් එකේදී ස්විච් එකේ ෆන්ක්ෂන් එකත් හරි. now ඊළඟ ෆන්ක්ෂන් එකට අප් කියන ෆන්ක්ෂන් එක මෙතන 1 4 කියන ටර්මිනල් දෙක සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව මොකද වෙන්නේ? 2 කියන ටර්මිනල් එක සම්බන්ධ වුණා. පොසිටිව් එකක්. එතකොට බලමු දැන් එහෙනම් මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? මෝටර එකේ ඉහළ බ්‍රෂ් එකට ලැබෙනවා ඍණ, පහළ බ්‍රෂ් එකට ලැබෙනවා ධන. සම්බන්ධය තියෙන්න ඕනේ 1 4. 1 4 සම්බන්ධය තියෙනවා දැන්. ඊට පස්සේ 2 5. ඒක සම්බන්ධය තියෙනවා. රයිට්. අප් කියන අවස්ථාව. රයිට්. අප් එක රිලීස් කරා. ඒක මොකද වෙන්නේ? ආයෙ එන්නේ රෙස් පොසිෂන් එකට ආයෙ. රයිට්. රයිට්. ඔය ආකාරයට ස්විච් එක චෙක් කරගන්න පුළුවන්. දැන් මේ ස්විච් එකේ දෝෂයක් නැහැ. එහෙනම් අපි දැන් ස්විච් එක හොඳයි. අපි සොකට් එක චෙක් කරගමු. සොකට් එකේ සප්ලයි ධන ඍණ හරියට තියනවාද කියලා චෙක් කරගමු. රයිට්. ස්ටැම්ප් එකෙන් අන්න දැන් චෙක් කරන්නේ පොසිටිව් වෙනවද කියලා. ස්ටැම්ප් එක එක පැත්තකට නෙගටිව් දීලා තියෙනවා. දැන් අනිත් පැත්තේ බලන්නේ පොසිටිව් චෙක් කරනවා. පස් දෙනාම චෙක් කරා. රයිට් පොසිටිව් ආවේ නැහැ. රයිට්. ඒකම බලමු නෙගටිව් ඔකට එන්න ඕනේ. නෙගටිව් දැන් නෙගටිව් මේ පැත්තෙන් මම දුන්නා පොසිටිව් එකක්. දැන් බලනවා නෙගටිව් තියෙනවා. රයිට්. එක නෙගටිව් එකක් තියෙනවා. රයිට්. නෙගටිව් දෙකම තියෙනවා නේද? රයිට්. නෙගටිව් පැත්තේ දෝෂයක් නැහැ. වෙලා තියෙන්නේ මේකේ පොසිටිව් එකක් එන්නේ නැහැ. අපි බලමු පොසිටිව් එක එන්නේ නැත්තේ මොකද කියලා. රයිට්.
පොසිටිව් වයර් එක ගැලවිලා තියලා දැන් සම්බන්ධය කරා. දැන් බලමු පොසිටිව් සප්ලයි තියෙනවද කියලා. රයිට් දැන් පොසිටිව් එක තියෙනවා නේද? පොසිටිව් සප්ලයි තියෙනවා. රයිට්. දැන් එහෙනම් දැන් අපි ස්විච් එක හයි කරලා බලමු. ස්විච් එක දැන් හයි කරා. දැන් ඔන්න ඩවුන් ෆන්ක්ෂන් එක. රයිට්. දැන් ඔන්න අප්. ඒතර අවස්ථා දෙකම වැඩ කරනවා. ස්විච් එකත් හරි. දැන් වෙලා තිබ්බේ සප්ලයි එක ඩිස්කනෙක්ට් වෙලා තිබ්බ